ආයුබෝවන් තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා වෙනද වගේම ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අද ඇවිල්ලා අප්‍රේල් මාසේ 16 වෙනි බදාදා දවසක් අපි මේ ඇවිල්ලා තියෙන්නේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ රජුන් අපියස අප විසින් සාදා පිළියෙල කළ කිරියාහාර පූජා පිළිගැන්වීමට සිත් සතන් නිවා සනසන විශ්වයේ මහා පිංකෙත ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහළ වූ ඒ මහාර්ග වූ මහා ස්තූප රාජාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් අප විසින් පිළියෙල කළ කිරියාහාර පූජාව පූජා කරමි. ඉතින් මෙතන ඉඳලා ඔයාලට බලා ගන්න පුළුවන් දියනමසු කිරියාහාර පූජාව අපි විසින් පිළියෙල කළගත් ආකාරය. කිරියාහාර පූජා පිළියෙල කිරීම සඳහා සුවඳල් සහල් කිලෝග්‍රෑම් 1ක්, පියලි කජු මද ග්‍රෑම් 125ක්, පියලි මිදි ග්‍රෑම් 200ක්, රට ඉඳි ග්‍රෑම් 250ක්, තැඹිලි ගෙඩි 4ක්, එළකිරි ලීටර් 5ක්, බටර් ග්‍රෑම් 100ක්, එනිසාල්, කරාම්පු නැටි, මීපෙනි කාලක්, ඇපල් ගෙඩියක් සහ මිදි ගෙඩි කිහිපයක්. කිරියාහාර පූජාව සකස් කරන විට හොඳින් පිරිසිදු වී මුඛාවරණ සහ හිස් ආවරණ පැළඳගෙන උඩුවියන් බැඳ ඉතාමත් ගෞරවයෙන් සහ භක්තියෙන් මේ සිදු කළ යුතුයි. කිරියාහාර පූජාව පිළියෙල කරන ආකාරය දැක බලාගත් ඔබ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. මේ දාණය සකස් කළ පින්වතුන්ටද තව තවත් මෙවැනි පින් රැස් කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කිලෙම් ඔබේ ගුණ මෝදේ විඳින් ඔබේ දම්සාතේ වඳින් වඳින් ඔබ පාදේ තිලෝඅග බුදු සමිඳේ